අද අපි කතා කරන්න යන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර පාවිච්චි කරලා කොහොමද චලිත සමීකරණ ගොඩනගන්නේ කියලා. අපි මුලින්ම දැන් මේ චලිත සමීකරණ කියන ඒවා අපිට අර්ථ දැක්විලා තියෙන්නෙම ඒකාකාර ත්වරණයක් ඇත්තේ චලිත වෙන වස්තු සඳහානේ. ඒ නිසා අපිට මෙතනදී තෝරගන්න වෙනවා කිසියම් වස්තුවක් ඒකාකාර චලිතයෙන් ඒකාකාර ත්වරණයෙන් චලිත වෙනවා කියලා. ඒකාකාර ත්වරණයෙන් චලිත වෙනවා නම් අපිට ඒක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අදින්දි මෙහෙම අපි සලකමු. මුලින්ම හිතමු ආරම්භක u ප්‍රවේගයකින් පටන්ගෙන හරිද u ප්‍රවේගයකින් ආරම්භ වෙලා right u ප්‍රවේගයකින් ආරම්භ වෙලා අවසන් ප්‍රවේගය t කාලයක් තුල v දක්වා යනවා කියලා අපි හිතමු. හරි. එතකොට මෙතන බිඳුව ලක්ෂ්‍යමේ තියෙන. කියන්නේ ප්‍රවේග මොකද්ද? ප්‍රවේගයත් මෙතනදී බිඳුවයි මේ ප්‍රවේගයයි මෙතන කාලක්ෂය තියෙන්නේ. මෙතන තියෙන්නේ ප්‍රවේගක්ෂය ප්‍රවේගය සාමාන්‍ය ms ඍණ 1කින්මයි ඉන්නේ. කාලය අපි ගන්න තප්පර වල. right. සාමාන්‍ය සයි කියගෙන අපි නම් කරගන්නවා. ඔයා හිතන්න මේ ආරම්භයේදී මෙයාගේ ප්‍රවේගය u අවසාන ප්‍රවේගය කියන්නේ t කාලයකට පස්සේ ප්‍රවේගය v කියලා අපි හිතමු. right. v කියලා හිතමු. right. එහෙනම් මෙන්න මෙතනින් තමයි නතර වෙන්න ඕනේ. එහෙනම් මේක යන්න ඕනේ කොහොමද? ත්වරණේ ඒකාකාර වෙන විදිහට. එහෙනම් ත්වරණේ නියතයි කියලා කියන්නේ මෙන්න මේ විදිහට සරල රේඛීය මේක යන්න ඕනේ. right. ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින් අපි අර සාමාන්‍ය ඉගෙන ගත්තේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අපි දන්නවා අනුක්‍රමණය මගින් තමයි මොකද්ද? ත්වරණය ලැබෙන්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් ත්වරණය ලැබෙනවා. එහෙනම් අපි දන්නවා මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ හරිද? මම මේ ලක්ෂ්‍ය අපි ගමුකෝ m ලක්ෂ්‍ය කියලා. මම මේ ලක්ෂ්‍ය ගන්නම් o මේක o කියලාම ගමු අපි. o p q m මේ ලක්ෂ්‍ය මම n කියලා ගන්නම්. මේ මම මේ එක එක ලක්ෂ නිකන් ලකුණු කරගත්තේ. හරි. එතකොට අපිට පුළුවන් මෙන්න මෙයාව සලකලා මෙයාගේ අනුක්‍රමණය පාවිච්චි කරලා හරිද? සම්බන්ධ දැකන අපි දන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය තමයි ත්වරණය හම්බෙන්නේ. මේ අනුක්‍රමණය කියන්නේ බෑවම නියත නිසා ත්වරණය නියතයි. right. අපි මොකක් මේකේ ගන්න තියරිය තමයි අනුක්‍රමණය සමානයි ත්වරණයට. right. දැන් මෙයාගේ අනුක්‍රමණය ගන්න කොහොමද? අපි ගන්නේ සාමාන්‍යයෙන් මේ xy කණ්ඩායම් තලයක තියෙන ප්‍රස්ථාරයක අනුක්‍රමණය ගන්න. මේක රේඛීය ප්‍රස්ථාරයක ප්‍රශ්නයක් නෑ. y කණ්ඩාංක වෙනස x කණ්ඩාංක වෙනසෙන් බෙදෙනවා. ඒ කියන්නේ මෙතන මේ ප්‍රවේග වෙනස ගන්න වෙනවා අපිට v ඍණ u කියලා මෙන්න මේක. right. mn right. මම මෙතන ඔන්න කැපිටල් T කියලා ලියනවා කියලා දාගන්න. right. ප්‍රශ්න නෑ. මෙන්න මේක තමයි ගන්න. ඒතර මේක බෙදීම මේක තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. right. එතකොට v ඍණ u බෙදෙනවා t ඍණ බිඳුව. සමාන වෙනවා ත්වරණය අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ a කියලා. ඔයාලට මේකෙන් හම්බ වෙනවනේ t ඍණ බිඳුව කියන්නේ t. at මම මේ පැත්තට අරන් ගියපුවාම මෙතන a වතාවක් t වෙනවා. එතකොට v ඍණ u සමානයි a වතාවක් t කියලා එනවා. මෙයා එහා පැත්තට අරගෙන ගියපුවාම අපිට v සමානයි u ධන at කියලා ඔන්න එක චලි සමීකරණයක් හම්බ වෙනවා. right. ඔන්න එකක් හම්බුනේ. ඊට පස්සේ ආයේ අපිට මේ ප්‍රස්ථාරයෙන් ගන්න පුළුවන් නැත්නම් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මේ කාලක්ෂයත් එක්ක හදන වර්ගඵලයෙන් හම්බෙන්නේ හරිද? මෙන්න මේ කාලය පුරාවට මෙන්න මේ චලිතය දෙන වස්තුව විසින් සිදු කරපු විස්ථාපනය. එහෙනම් අපිට මොකද්ද වෙන්නේ ප්‍රස්ථාරයේ වර්ගඵලය කියලා කියන්නේ. වර්ගඵලය කියලා කියන්නේ මොකක්ද? විස්ථාපනය. විස්ථාපනය. right. වර්ගඵලයේ විස්ථාපනය වෙනවා නම් මෙතන තියෙන්නේ මොකක්ද කියලා ඔයාලට තේරෙනව නේද? මොකද්ද මේ තියෙන හැඩතලය කියලා? මෙතන තියෙන්නේ ට්‍රපීසියමක්. ට්‍රපීසියමක වර්ගඵලය ගන්න අපි දන්නවා එයාගේ සමාන්තර පාද දෙකක් තියෙනවා. මේ සමාන්තර පාද දෙකේ එකතුව භාග දෙකකින් බෙදලා අපි ගුණ කරනවා කාගෙත් එකද? ඒ සමාන්තර පාද දෙක අතර ලම්බ උසත් එක්ක. එහෙනම් අපි මෙතනදී ගන්නවා භාගයයි
සමාන්තර පාදයේ එකතු u ඍණ බිඳුව කියන්නේ u. u. මේ පාදේ කියන්නේ මොකද්ද? v ඍණ බිඳුව කියන්නේ v. එකතු කිරීම v. හරි. වතාවක් මෙයාගේ මොකක්ද? අන්න t. හරිද? ඒ දෙක අතර මෙතන t ඍණ බිඳුවකින් t සමානයි විස්ථාපනයට අපි සාමාන්‍ය s නේ ගන්න. හරි. අපිට ඒතර මෙතන එනවා s සමානයි හරියට ලිව්වොත් v ධන u බෙදීම දෙක වතාවක් t කියලා ඔන්න චලි සමීකරණයක් කරන අපි නම් සමහර අය නම් මේක ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මේකත් චලි සමීකරණයක් තමයි. මේක පළවෙනි එක, මේක දෙවෙනි එක. ඊට පස්සේ අපි ඊළඟට ගියොත් එහෙම මොකද කරන්නේ? දැන් මේ දෙක පාවිච්චි කරලා තමයි ඉතුරු දේවල් කරන්න තියෙන්නේ. දැන් මේක දිහා සලකන්නේ නැහැ. හරි. ඔයාලට පුළුවන් මෙතන v ට පදයක් තියෙනවනේ. අපි මෙතන v එක නැති කරගන්න අපි කරන්නේ මොකද්ද? මෙන්න මේ u ධනේ v වෙනුවට u ධනේට ආදේශ කරනවා. හරිද? එතකොට එකෙන් s සමානයි හරි v වෙනුවට මොකක්ද දාන්නේ? u ධන at දාන්න. අනිත් එක කොහොම ලියා ගන්න? ධන u වතාවක් t බෙදීම 2යි. මම මේ t ගෙන් t ව ඇතුළට ගද්දී මේ ඔක්කොම ගුණ වෙනවා t ගෙන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙහෙම t ගෙන් මෙතන ut වෙනවා. මෙතන at වර්ගය මෙතන ut. එතකොට මෙතන සෙට් වෙනවා 2යි ut ධන at වර්ගය කියලා සෙට් වෙනවා. එතකොට මෙතන දෙන්නම පොදු හරයක් නේ තියෙන්නේ. හැමෝටම පොදුයි මේක. ඒ නිසා මම මේක දෙකට කඩලා ලියා ගන්නවා මෙහෙම. ලියාගත්තා මේ දෙකට මෙයා කැපිලා යනවා. මේකෙන් තමයි අපිට එන්නේ s සමානයි ut ධන භාගයක් at වර්ගය කියන චලිත සමීකරණය. හරි. මේක අංක 3. ඊට අපි දන්නවා මේ අපි මේ පාවිච්චි කරපු චලිත සමීකරණ අපිට ගත්ත තුනටම කාලයට පදයක් තියෙනවනේ. ඒතර අපි මේ කාලයට තියෙන පදේ ඉවත් කරගත්තොත් අපිට හරි ලේසියි. මොකද කාලය දන්නේ නැති අවස්ථාවකදී අපිට මේ චලිත සමීකරණ පාවිච්චි කරන්න. ඒ නිසා අපි මෙතනින් කාලය පදේ t යුක්ත කරලා මේ දෙකට ආදේශ කරනවා. right? එකෙන් මොකද කරන්නේ මේ? එකෙන් ගන්නවා t සමානයි මොකද්ද? v ඍණ u. මෙයා මෙහෙට ගත්තාම v ඍණ u වෙනවා. ඒක ඒකෙන් බෙදපුවාම අන්න කාලයට පදයක් ආවා. ඒක දෙකට ආදේශ කරනවා. දෙකට ආදේශය. මෙන්න දෙවෙනි එක. s සමානයි v ධන u බෙදීම 2 වතාවක් v ඍණ u බෙදීම a කියලා අපිට ඔන්න එන්න මේ විදිහට එනවා. ඊට අපි මෙන්න මේක දැන් මේ ගුණිතයක් නේ තියෙන්නේ. භාග ගුණ කරනකොට හරය හරයෙන් ගුණ කරනවා, ලවය ලවයෙන් ගුණ කරනවා. ඒතර යටට දෙකක් එනවා, උඩට එනවා මොකද්ද? v ධන u වතාවක් v ඍණ u. දැන් මොකද වෙන්නේ? මේ බලන්නකෝ. මේ තියෙන මොකද්ද? වර්ග දෙකක අන්තරයේ සාධක නේ. වර්ග දෙකක අන්තරයේ සාධක නම් මෙතන තියෙන්නේ. අපිට මේක පාවිච්චි කරලා අපි ලියා ගන්නවා මෙහෙම s කියලා කියන්නේ v වර්ගය ඍණ u වර්ගය කියලා. යට 2යි a සෙට් වෙනවා. ඒක මෙහෙට ගුණ කරපුවාම 2යි as වෙනවා. ඊට පස්සේ මම මේ පැත්තට අරගෙන හදා ගන්නවා. මේකෙන් අපිට v වර්ගය සමානයි u වර්ගය ධන 2යි as කියලා. අනිත් චලිත සමීකරණ. දැන් ඔය චලිත සමීකරණ හතර පාවිච්චි කරලා ගණන් හදනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අපිට මේ චලිත සමීකරණ ටික දාන්න පුළුවන් මොකක්ද? ත්වරණේ නියත වෙන තාක් පමණයි. හරිද? ත්වරණේ නියත වෙන්නේ නැති අවස්ථා තියෙන දැන් ත්වරණේ වෙනස් වෙන අවස්ථා තියෙනවා නම් අපි ඒව වෙන වෙනම ත්වරණේ නියත වෙන කාල පරාස වලට කඩලා ඒවට වෙන වෙනම චලිත සමීකරණ දාලා අපිට අවශ්‍ය පිළිතුරු ලබා ගන්න පුළුවන්. හරි? අනිත් එක තමයි මේ චලිත සමීකරණ දානකොට මෙතන තියෙන දෛශිකනේ. ඒතකොට දිශා ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි සලකන දිශාවකට තමයි මේක දාන්නේ. අපි මේ පැත්තට අපි හිතමු සිරස්ව ඉහළට චලිත සමීකරණ දානවා. සිරස්ව ඉහළ දිශාව ධනයි කියලා තමයි අපි ගන්න. හරි? සිරස්ව පහළට දානවා නම් සිරස්ව පහළට තියෙන දිශාව ධනයි කියලා තමයි අපි ගන්න. හරි? ඒතකොට මේ පැත්තට තියෙන ප්‍රවේග ත්වරණ ධනයි. හරි? ඒ පැත්තට යම්කිසි ආරම්භක ලක්ෂණම් වයින් විස්ථාපන ධනයි. හරි? ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. සහ අපි එතකොට මේ දිශාව අනිවාර්යයෙන් දක්වන්න ඕනේ චලිත සමීකරණ දානවත් එක්කම. මොකද්ද ධන විදිහට සලකන්නේ කියලා. ඊට අමතරව තව දෙයක් තියෙනවා. ඒ මොකක්ද? අපි දාන්නේ කොතන ඉඳන් කොයි චලිතයටද?
එකක් පැහැදිලිව දක්වන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ඒක හරියට ඔයාගේ පිළිතුර ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. අපි කොතන ඉඳන්ද දාන්නේ? සමහර අවස්ථා තියෙනවා ආරම්භ ලක්ෂණම් ඉහළ ලක්ෂයට. හරි? A ලක්ෂයට. A සිට B දක්වා චරිතයට. නැත්තම් අපි දාන්න පුළුවන් සම්පූර්ණයෙන් A ඉඳන් C කියලා කොහෙරි තව තැනකට. එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඔය දේවලුත් මේවත් එක්ක හොඳට මතක තියාගන්න ඕනේ. හරි? ඒ නිසා මේ ඔයාලට මේකෙන් වැදගත් දෙයක් ඉගෙන ගන්න හම්බුණා නම් අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මොනවා හරි තව භෞතික විද්‍යාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් අපේ පහලින් කමෙන්ට් එකක් දාන්න අහන්න අපි වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ වගේම අපේ පන්ති වලට සහභාගී වෙන්න අවශ්‍ය නම් ඒ පිළිබඳවත් අපිට මේ 30 වෙනි අංකයට WhatsApp message එකක් දාලා කතා කරන්න. අපි ඔන්ලයින් පන්තිත් කරනවා සහ නුවර සහ කුරුණෑගලවට ෆිසිකල් පන්තිත් කරනවා. අපිට පුළුවන් ඕන විදිහකට සම්බන්ධ වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් අපිට message එකක් දාලා අපිත් එක්ක කතා කරන්න. ඔයාගේ භෞතික විද්‍යාවට තියෙන ගැටලු ටික විසඳ ගන්න පුළුවන්.